කොහොමද මගේ වැටුනේ? පාලවදින් නේද? අර සතුටුයි මම හිතනවා යාලා හැමෝම ගොඩක් හොඳින් කියලා. චුට්ටමැනික මම අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා නොදන්න ඔයාලා දැනගන්න ඕන සරල ව්‍යාකරණයක් පිළිබඳව. බලන්නකෝ මම මේක ඔයාලා දන්නවා මේ ලයන් අපි කියන මොකක්ද කියනවද? දන්තජ කියලා. මොකක්ද කියන්නේ? දන්තජ ලයන්. දන්තජ මොකක්ද කියන්නේ අපි දන්තජ ලයන් කියලා. එයාලා 3 4 5 වසරේ චුට්ටෝ අනිවාර්යයෙන්ම මේ ලයන් පිළිබඳව අක්ෂර වින්‍යාසයට අදාළ ප්‍රීති දරගෙන ඉන්නවා. සමම අද සරල රීතියක් දන්තජ සම්බන්ධයෙන් මගේ අම්මලාට මම කියලා දෙන්නම්. චුටි පැටවුනේ පාර දන්නවම හිතේ නාම පදයක අවසානයේ නාම පද තියෙනවනේ. ඒ නාම පදවල අවසානයේ අල්ලයන්ක් එදෙනවා නම් මොකද කරන්නේ? නාම පදයක අවසානයේ අල්ලයන්ක් එදෙනවා නම් ඒ අල්ලයන් අනිවාර්යයෙන්ම දන්තජ විය යුතුයි. ආයතනයක් කියන චූටිමැණික මොකද්ද මයිත්තේ? නාම පදයක් අවසානයේ නැත්නම් නාම පදයක අග අල්ලයන්ක් යෙදෙනවා නම් ඒ අල්ලයන් අනිවාර්යයෙන්ම දන්තජ විය යුතුයි. හරිනේ චුට්ටෝ මෙන්න බලන්න මේක මම කියනවා තෙල්. මෙන්න නාම පදයේ අවසානයේ කෙලවර නැත්නම් අග තියෙනවා හල්ලකුණක්. ඒ හල්ලකුණ අපි දුව මොකක් කියලාද? දන්තජ විය යුතුයි කියලා. මෙන්න බලන්න තවත් එකක් මල් නේද පුතේ? තවත් එකක් ගල්, තවත් එකක් වල්, තව ඕනතරම් පද තියෙනවා නේද? මේ කියන්නේ සල්, තව පොල් නේද? ඔය වගේ පද ඕනතරම් තියෙනවා. මොකක්ද මම දෙන්නම් ආයසරයක් අපි දීර්ඝ මතක් කරා. නාම පදයක් අග හල්ලයන්ක් යෙදෙනවා නම් ඒ හල්ලයන් අනිවාර්යයෙන්ම දන්තජ විය යුතුයි. උදාහරණ තෙල්, මල්, ගල්, සල්, වල්, තල්, දෙල්, පොල් මේ ඔය ඕන තරම් තියෙන්නේ. හරි. ඇස් දෙක පියාගෙන මම මෙන්න කියලා එක සැරයක් කියන්න. නාම පදයක් අග හල්ලයන්ක් යෙදෙනවා නම් ඒ හල්ලයන් අනිවාර්යයෙන්ම දන්තජ විය යුතුමයි. මතක හිටින්න තව සැරයක් මම පුතාලා ඇස් දෙක පියාගෙන කියන්න. මෙබඳු සංකීර්ණ ව්‍යාකරණ මගේ සුදු අම්මලා තව බලන්න ඕන නම් මාත් එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඔයාගේ අඳුරට දකින්න ඉගෙන ගන්න මේ වීඩියෝව බෙදා හරින්න. හොඳ නරක යටි සටහන් කරන්න.